ආයිබෝවන් සයස. ආයිබෝවන් විදින. මේක නෙවෙයි. අද මම බස් එකේ යද්දි මට ලස්සන සින්දුවක් ඇහුණා. ඒක නම් වෙන්න බෑ. අයියනේ බස් එකේ යද්දි මාමල සින්දු දානවනේ. ඒක තමයි මං කිව්වේ. මට තේරුණේ නෑනේ. ඇයියනේ බස් එකේ සින්දු දාන්නේ අපිට ඇහෙන්න නෙවෙයිනේ. මොනවද නේවා මේ කියන්නේ? ඇයියනේ බස් එකේ යනකොට ඇහෙන්නේ දඩස් බඩස් සද්ද විතරයිනේ. හා හොයා කියන දේ මට දැන්නේ තේරුණේ. සින්දුව හරියටම අහන්න ඕන නම් බස් එකෙන් එළියට යන්න ඕනේ. ඔයත් කියන්නේ හරි කතා තමයි. ඇයි මං වැරදිද? හපොයි නෑ. ඒක 100% හරි. ඒක නෙවෙයි. දැන් මොකද්ද අර ඔය ඇහුණු සින්දුව? ඒ තමයි මං ඉතාලියේ තනි වුණා සින්දුව. මං ඉතාලියේ තනි වුණා? ඔව්. ඒ සින්දුව ගායනා කරන්නේ ධනපාල උඩවත්ත මාමා. දැන් ඇයි විදින ඔයා ඒ සින්දුවට ගොඩක් ආස? ඒ සින්දුවේ ඉතාලියේ නගර ගොඩක් ගැන කියවෙනවා. ඒත් ඉතින් අද නම් ඔයාට ඉතාලිය ගැන කියන්න දෙන්න බෑ. ඒ මොකද ඒ? ඇයි දන්නවද? අද රිකි කියන්නේ ඉතාලිය පැත්තටනේ.